ගන්න නම් ඍණ මානසිකත්ව වලට එන්න ඕන. අපි මම ඒවට කියන ඍණ මානසිකත්ව. මොනවද? මම පව්කාරයෙක්. මම හොඳ නෑ. මම වැඩක් නෑ. මම අපෝ වැඩක් නෑ. ඊයා මම මෙච්චර පව් කරලා තියෙනවා. එහෙම හිතා. එතකොට මොකද්ද? ඍණ පැත්තේ උපරිමයට යනවනේ. එතකොට දින සතර අපාය. මොකක්ද තියෙන්නේ? ඒ කර්ම හැදෙනවා. එතකොට මනෝද්වාර වලින් කර්ම මధుරයේ මරබ එක අල්ලගෙන හිතන්න. ටික. එහෙමනේ සමහර ඉන්නනේ පමණක් අය එනවා හරි ලස්සන මිනිස්සු එනවා. බල්ලගේ ගෙනහිලා බෙහෙත් දෙන්න. එහෙම කෙනෙක් ආවා දොස්තර කෙනෙක්. හරිද? බෙහෙත් දෙන්න ගිහලා දැන් කොමාරි එනකොට බල්ල අර බ්‍රේක් ගහනකොට බල්ල වැදිලා. දැන් එයයි කියනවා මම බෙහෙත් ගේන්න ගිහලා තමයි මේක වුනේ. අපරාධේ මම බල්ලට දුකක් දුන්නා. දැන් අරක හිතනවා අඬනවා. පවුනේ මම තව අඬපා. තව අඬපා. දැන් බල්ලත් එක්කම ගිහලා උපදින්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයාට චේතනාත්මකව චේතනාව තේරෙන්නේ නැහැ. දැන් හිතන බල්ලා රීතිලා බල්ලා පවුනේ. මිනිස්සුත් කියන හරි සෙන්සිටිව්. අපේ ආපුන්නේ නැහැ නේ ඒ වගේ කෙනෙක්. ඒ වගේ. ඉතින් මොකෝ වෙන්නේ අර වගේ හිතලා යයි පව්කාරයෙක් කියලා හිතලා ඉතින් යස්සෙක් කියලා හිතලා වැඩක් නැහැ කියලා හිතලා යට කර පිනවත් පින් කරන එක හිතා ගන්න තරම් ශක්තිය ඒක මනසේ උලුප්පල ගන්න තරම් දක්ෂතාවයක් නැහැ. කුක්කුච්චේම වැඩි. මොනවද වැඩි? කුක්කුච්චේ. පිනක් කළා ඒක එහෙම නැහැ. ඊළඟට මොකද වෙන්නේ? සමහර අය ඉන්න මෙහෙම. දානේ දුන්නා දාන 7යි ෆොටෝ 250යි. හදන්න එක කුටියයි. කුටි 100ක් ඇදුවා වගේ කතාවක්. කමන්නේ. තින්ද ලීටරයක් ගන්න සල්ලි දීලා ලීටර 1000ක් දුන්නා වගේ හිතන්නෙත් එහෙමයි කියන්නේ හිතන දේ නේ කියන්නේ. බොමාලු එකපාර යම දින්නේ හැමදාම පන්සල පීදාපු වගේ තමයි කතාව. එහෙම මිනිසුත් ඉන්නේ. يعني ඒකම එයයි මතක් කර කියනවා. දැන් එයි මොකද වෙන්නේ? අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ මොකක්ද යන්නේ? මම කියන කෙනා මෙච්චර කළා. මම කියන කෙනා මෙහෙමයි. මේ පැත්තට යනවා. පැත්තට යනවා. ඒකට ධන මානසිකත්ව. හැබැයි මෙහෙමයි බොරුවට බෑ. මොනවා හරි කරලා තමයි ඒක කිය හරි හිත හරි. නැත්නම් හිත දාන්නෝනේ වැඩක් නැහැ. ඊට පස්සේ කටිනේ බාර ගන්නවා මොකක් හරි දෙයක්. ඉතින් අර ආමුදුරෝ කියන ආනිසංස එක ඉන්දිකට සිදුරට සක්විති රජා කම්මෙච්චරයි. ඉතින් මොකද වෙන්නේ? කොහොම අමාරුකින් ඉන්දිකට්ටක් කෙලන කප්රුගේ ඒක සත් වෙවි. කමන්න වැරදි නෑ. ඊළඟ යනවා පෙරහන් කඩයක් අරගෙන කොහේ හරි කටර පිටකම ඒකත් දෙල්ලන එකත් දැන් ලියා ගන්නවා. පොතේ. වැරදි නෑ මගේ පොතේ. ඒතකොට මම මේ වගේ කෙනෙක් ඊළඟට යනවා පොයට උදේ පාන්දර නැගිටලා යනවා. ගිහලා නිදාගෙන හවසට එනකොට පොතේ ලියනවා. අද දවසේ 8 සිල් රැක්කා. එහෙම චරිත ඉන්නවා. මං කියන්නේ මීට වඩා මේගොල්ලෝ හොඳයි. මීට වඩා ඒගොල්ලෝ දක්ෂයි. එතකොට ওই විදියට ගියාම මේගොල්ලොන්ට කර්ම හැදෙනවා. මේගොල්ලෝ යට යනවා. මේගොල්ලෝ පින් කල්ලා ඒක හිතනවා. ඊළඟට මේ තව මෙහෙමයි. ඒගොල්ලෝ වැඩි ආමුදුරුන්ට එහෙම බනින්න යන්නෙත් නැහැ. ඒගොල්ලෝ මොකද පින චාටර් කරගන්න කැමති? සෙරෙප්පුත් හොදනවා, පාත්‍රෙත් හොදනවා. ඒකත් තියා ගන්න. පාත්‍රයක් හේදුවා, සෙරෙප්පු දෙක හේදුවා, පාපිස්ස හේදුවා, බුදුමැදුර හේදුවා. එම හිතන මම එහෙම කෙනෙක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම ආයේ මොකද වෙන්නේ? එයා දැන් යන බුදුමැදුර හොදපු ගමන් බින්දෙනවා බුදුමැදුරේ මල් පෝච්චිය. අයියෝ මම වගේ පවක. බුදුහාමුදුරේ මල් පෝච්චිය බින්දා කියන්නේ. ඒ වගේ. එහෙම දිනන චරිත එහෙම ඉන්නේ. මේගොල්ලන්ටත් අවුලක් නැතුව තනක් තියෙනවා. මේගොල්ලන්ටත් අවුලක් නැතුව තැන් දෙගොල්ලන්ටම යන්න පුළුවන්. ඒක කල පින්කම් තමන්ගේ මමත්වයෙන් දිගටම සීගල්ලා ඔහොම පින වැඩි කරගෙන පින පැටව ගහගෙන එහෙම යන කල යම් කිසි අකුසලුත් නෙවෙයි දුර්වල මානසිකත් ඒව හිතලා අපාගත වෙන්න තව කෙනෙක් ඉන්න පුළුවන්. මෙයා ඉන්නෝනේ එයයි බින්දුව කරනවා. මම බින්දුවයි. මම සමානයි. ඒක එතකොට මොකෝ වෙන්න ඕනේ? එයයි බින්දුව වෙන්න මේ පැත්තෙන් එයා තුල ලැබෙන වටිනාකම අයින් කරන්නත් ඕනේ. මේ පැත්තෙන් වෙන දේ අයින් කරන්න ඍණහා ධන දෙකෙම අයින් වෙන්න ඕනේ. අයින් වුණාම කීයද? බින්දුවයි. එතකොට එයයි මොකද්ද වෙන්නේ? නිදහස්. මොකද්ද? හිත තමයි. මොකද්ද? හිතේ තියෙනවා ඔබ සාංශාරිකව හදාගත් පුද්ගල ස්වභාවය.
ඒ සංසාරයේ පුරාවටම හදාගෙන තියෙන්නේ. දැන් අපි අනාත්මය ගැන කතා කරලා ඔබේ තියෙන ඇතුලේ ආත්මීය හැඟීමක්. ආත්මීය හැඟීමක් තියෙනවා. ඔබට පුළුවන් ඕන ඔබේ ආත්මේ වටිනාකම් කියලා මෙහෙම යන්න. වටිනාකම් ගැන නිකන් පසුතැවිලි වෙවි ඉඳගෙන මෙහෙම යන්න. ඕනනම් පුළුවන් ආත්මය බිඳුවක් කළා නිදහස් වෙන්න.